මට දෙන්නම් තත්පරතියක්. එච්චර හැලිය ඕනේ අපි වට උත්තර දෙන්න. මම ඔබතුමා කෝට් කරන්නකෝ අරක. ඔබතුමා කියවන්නකෝ. ජනත් බාල ගල්ලංගුරු නිසා ඒ බිල ජනතාවට පැටවුවා කියලා ඔකේ තියෙනවා කවන්නේ. හේ චානක ඒ කියන්නේ මේ නෑ මන්ත්‍රීතුමා කවුද අපේ මේ චානක මන්ත්‍රීතුමා එක කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. ඔබතුමා කිව්වනේ ඔගේ රිපෝට් එක හැන්සාට් කරනවා ඒකේ තියෙනවා කියලා. අන්න ඒ ටික කියවන්නකෝ වෙලා තර්කේ ඕනේ නෑ. තර්කේ දන්නවා. ජානක මන්ත්‍රීතුමා මේ ගරු බිමල් රත්නායක මහත්තයා ඒ වචනෙන් ලියලා නෑ. හැබැයි බාල ගල්ලංගුරුයි කියලා මේ යුනිට් ප්‍රමාණය අඩුවීමත් IMF එකේ අද රිපෝට් එකේ තියෙනවා. IMF රිපෝට් එකේ තියෙනවා. මේකේ තියෙන මේ බලන්න. මේක සම්පූර්ණ තියෙනවා බලන්න. කියවන්න ගණන් හදන්න. එතකොට පුළුවන්. ඒක අර අකුරු වලින් කියන්න ඕනේ ගණන් හදන්න යුනිට් ගාන අඩු ගාන ගන්න. ඒකේ ඩීසල් ලගේ ගන්න. එතකොට බුදුහාර ගාන හදා ගන්න පුළුවන්. සභාවනේ විනාඩි 5ක් අපේ චානක මන්ත්‍රීතුමා කියපු එක වචනෙන් මම කියවන්නම්. මේ කියන්නේ කවුරුත් නෙවෙයි එවන් පපා ජෝර්ජියෝ. IMF එකේ ප්‍රධානියා ඊයේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Responding to a query on whether recent losses from coal shipments contributed to the financial strain of the Ceylon Electricity Board, he acknowledged that they had. I quote, sir, "It is true that these imports had some negative impact on the profits of the electricity board and were therefore one contributing factor to the increase in the electricity tariff." සිංහලෙන් අවශ්‍යද? අහනවා පොඩකින් ප්ලීස් අනේ බිමල් අමතා පොඩකින් අනේ ප්ලීස් මගේ වෙලාව ගන්න එපා. ප්‍රශ්නේ සිංහලෙන් බාල ගල්ලංගුරු නිසා විදුලි බිල වැඩි වෙනවද? ඔව් ගරු සභානායකතුමා නෑ ඔබතුමා කතා කරන්නේ මම දැන් මේක මෙහෙමනේ යන්නේ මේ මම මතු කරා චානක මන්ත්‍රීතුමා පොඩ්ඩක් ප්‍රශ්න නෑ මම කිව්වේ දැන් ඔබතුමා දැන් අරකට උත්තර දෙනවා කියව නිසා නමුත් ඒක මෙහෙමනේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් මේ බාලගල්ලංගුරු හරි මොන හරි නිසා මේ එනර්ජි ලොස් එකක් වුණා කියන එක අලුතෙන් හොයන්න දෙයක් නෑනේ IMF එකට. එනර්ජි ඒ නිසා නෑ මෙතුමා කිව්වේ ඒක නෙමෙයි. මෙතුමා කිව්වේ ඒ වෙච්ච හානිය ජනතාව මත පටවනවා කියලානේ. අන්න ඒක ඔය IMF එකේ ඩිරෙක්ටර් කියන්නකෝ. වැදගත්ම ප්‍රශ්නේ මේක තමයි. එතකොට දැන් මේ කියන්නේ බාල ගල්ලංගුරු නිසා විදුලි බල මණ්ඩලයේ පාඩුව වැඩි වුණාද කියලා තමයි ප්‍රශ්නේ. එතකොට IMF එකේ ප්‍රධානියා කියන්නේ ඔව් එහෙම වෙලා තියෙනවා. ඒ නිසා විදුලි බිල වැඩිවීමට මෙය බලපානවා. දැන් ඒකට තමයි අපේ ගරු චානක හිටපු ඇමතුමා ඉදිරිපත් කරපු ඇනෙක්ස් එක මම මේ IMF එකේ ડોකියුමන්ට් එකත් මේ ඇනෙක්ස් එකත් දෙකම සභාගත කරනවා. මම කියවන්නම් මේ සභාගත කරාම මේක පොඩ්ඩක් අහගන්නකෝ. අපි වාචාල විදිහට කතා කරන්නේ නෑනේ ප්ලීස්. හරි. එතකොට විනාඩි 5නේ දෙන්නේ පොඩින්. එතකොට IMF එකේ ඕගොල්ලෝ එක එග්‍රීමන්ට් එකේ තියෙන පළවෙනි ඡේදයේම තියෙන්නේ ස්ටාෆ් ලෙවල් එග්‍රීමන්ට් එකේ එන්නේ එක කොන්දේසියක් මත. ඒ කොන්දේසිය තමයි cost recovery tariff. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ loss එකක් වුණා නම් ඒක recover වෙන්න ඕනේ. reflect නෙවෙයි. හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි වචන දෙකේ තේරුම. cost reflective, cost recovery. cost recovery කියන්නේ loss එකක් වුණා නම් tariff එක වැඩි කරලා ඒ loss එක recover කරන්න ඕනේ. ඒ කොන්දේසිය මත පමණයි ඩොලර් මිලියන 700 රිලීස් කරන්න කියලා ඒකේ තියෙනවා. මම ඒකත් සභාගත කරනවා. අපේ ගරු චානක සහෝදරයා කිව්වේ මෙච්චරයි. එතුමා කිව්වේ අහගෙන ඉන්න. ඔබලට සහෝදරයෙක් කියනවා නම් අපේ මල්ලි තමයි. චානක මල්ලි. හරි චානක මල්ලි කිව්වේ මෙච්චරයි. මේ අහගන්නකෝ මේකේ තියෙනවා සාමාන්‍යයෙන් ගිගාවොට් පැය 1381ක් තමයි බලාපොරොත්තු වුණේ මේ කට්ටිය ගල්ලංගුරු වලින් ජනනය කරගන්න. එතුමා කිව්ව පරිදි දැන් ඒගොල්ලෝ රිවයිස් කරලා මේක පබ්ලිෂ් කරේ පෙරේදා හොඳේ 8 වෙනිදා තමයි මේක මමත් දැනුයි ඩවුන්ලෝඩ් කරේ. ඕන කෙනෙක්ට ගත හැකි මේ ලොබියේ කම්පියුටර් එකේ. දැන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ගිගාවොට් පැය 1131.59. ඒ කියන්නේ එතන තියෙනවා ගිගාවොට් පැය 250ක වෙනසක්. එතකොට ගිගාවොට් පැයක් කීයද?
එහෙමත් නැත්නම් ගිගවට් පැය කියන්නේ යුනිට් මිලියන 250ක්. එතකොට ඕගොල්ලෝ ඩීසල් විකුණන්නේ 95ට sorry ඩීසල් වලින් ගන්නේ 95ට රෆ්ලි කෝල් වලින් ගන්නේ 20ට. එතකොට රුපියල් 75ක විතර වෙනසක් තියෙනවා ගරු සභාපතිතුමිය. ඒ 75 වැඩි කරන්න එතකොට එනවා රුපියල් විනාඩි දෙකක් කාලයක්. හරි. රුපියල් බිලියන 19ක්. එතකොට වැඩි කිරීම ඉල්ලන්නේ රුපියල් බිලියන 33ක්. මේක තියෙනවා. රුපියල් බිලියන 33ක්. ඒ කියන්නේ ලයිට් බිල වැඩි කරන්න කියනවා. නැප්තා වලින් පාවිච්චි කරනවා නම් 125ක්. නැප්තා නැතුව ඩීසල් පාවිච්චි කරනවා නම් 130කින් විදුලි බිල වැඩි කරන්න කියලා මේක අන්න දැන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් 8 වෙනිදා අප්ලෝඩ් කරලා තියෙනවා. හරිද? එතකොට බාල ගල් අඟුරු නිසා මේ මිලියන් 33න් බිලියන 33න් බිලියන 19ක්. ඒ කියන්නේ ඉල්ලනවා වැඩි කිරීම බිලියන 33ක් නැප්තා. අපි හිතමු නැප්තා තියනවා කියලා. නැප්තා නැත්තම් බිලියන 41කින් වැඩි වෙනවා. නැප්තා තියනවා කියලා හිතමුකෝ. I'll give you the benefit of the doubt. එතකොට වැඩිවීම බිලියන 33යි ගල්ලඟුරු බාල නිසා ලොස් එක බිලියන 19යි. ඒ කියන්නේ ගල්ලඟුරු නිසා 157ක වැඩිවීමක් ඉල්ලලා තියෙනවා. මේක මම නෙවෙයි කියන්නේ. මේ කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ NSO එක. මේ මුළු පිටු 20ම මම සභාගත කරනවා. පුළුවන් නම් මේක හැන්ඩ්සාඩ් එකටත් දාන්න. මොකද අපි දත්තත් එක්කනේ කතා කරන්නේ සහෝදරවරු. මඩ ගහන්නේ කිසිම මඩක් කාටවත් නැහැ. එතකොට මම කියන්නේ එකම දෙයයි. IMF එක ඩොලර් මිලියන 700ට එකඟ වුණේ එක කොන්දේසියක් මත මම ඒක සභාගත කරනවා. ඒ තමයි විදුලි බිල කොස් රිෆ්ලෙක්ටිව් වෙන විදියට වැඩි කළ යුතුයි. ඒක අවම වශයෙන් 125ක් හෝ 130ක් විය යුතුයි කියලා PUC සිස්ටලකට දීලා තියෙනවා. ඒගොල්ලෝ තීරණය කරයි. ඒ වැඩිවීමෙන් 157ක් බාලගල් අඟුරු නිසා රුපියල් බිලියන 19ක ලොස් එකක් තියෙනවා කියලා කියනවා. ඒක මම සභාගත කරනවා. ඉතින් ඕක තමයි ඇත්ත. ඕක නෙවෙයි නම් ඔයගොල්ලෝ නැගිටලා මේ දත්ත වෙනුවට වෙන දත්ත ඉදිරිපත් කරන්න. බොහොමත්ම ස්තුතියි.